අද වීඩියෝ එකෙන් මම ඔයාලට කියලා දෙන්නේ ඔයා බිගිනර් කෙනෙක් නම් කොහොමද ඔයා සිම්පල් සෙන්ටෙන්ස් එකක් හදන්නේ කියලා. හරි. අපි බලමු මොනවද මේ සිම්පල් සෙන්ටෙන්ස් එකක් කියන්නේ කියලා. සිම්පල් සෙන්ටෙන්ස් එකක් කියලා කියන්නේ මේ සිම්පල් සෙන්ටෙන්ස් එකකට තියෙනවා සබ්ජෙක්ට් එකකුයි verb එකකුයි. සමහර වෙලාවට ඒකට ඔබ්ජෙක්ට් එකකුත් තියෙනවා. මොකකටද අපි මේ සබ්ජෙක්ට් එකක් කියන්නේ? සබ්ජෙක්ට් එක කියලා කියන්නේ who is doing the action? ක්‍රියාව කරන කෙනාට තමයි අපි සබ්ජෙක්ට් එක කියලා කියන්නේ. එතකොට අපි verb එක එහෙම නැත්නම් action එක කියලා කියන්නේ මොකක්ද? What they are doing. එයාලා කරන දේ තමයි අපි මේ action එකෙන් හඳුන්වන්නේ. එතකොට object එක කියන්නේ මොකකටද අපි? object එක කියලා කියන්නේ whom or what is receiving the action. ක්‍රියාව ලැබෙන්නේ කාටද? එහෙම නැත්නම් ක්‍රියාව ලැබෙන්නේ මොකටද කියලා තමයි අපි ඔබ්ජෙක්ට් එකෙන් කියන්නේ. හරි. ඉතින් ඔයා අත බලන්න ඕනි සිම්පල් සෙන්ටෙන්සස් හදන විදිහ ගැන විතරයි. වෙන කිසිම දෙයක් හිතන්න එපා. මොකද අපි කලින් වීඩියෝස් වලින් කතා කරා ඔයා කොහොමද ඉංග්‍රීසි වලින් කොන්ෆිඩන්ට් එකක් ඇතුව කතා කරන්න පටන් ගන්න කියලා. ඊට පස්සේ අපි කතා කරා ඔයා ඉංග්‍රීසි වලින් හිතන්න පුරුදු වෙන්නේ කොහොමද කියලා. ඊට පස්සේ අපි බලුවා ඔයා බිගිනර් කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම දැනගෙන ඉන්න ඕනි සෙන්ටෙන්සස් 20ක්. අද වීඩියෝ එකෙන් අපි බලන්නේ ඔයා කොහොමද සිම්පල් සෙන්ටෙන්ස් එකක් හදන්නේ කියලා. අපි එක්සැම්පල් එකක් බලමු. මම මෙන්න මෙහෙම එකක් ගන්නවා. I eat an orange. I eat an orange. මෙන්න මේක තමයි ඔයාට තියෙන සිම්පල් සෙන්ටෙන්ස් එක. එතකොට මොකක්ද මේකේ සබ්ජෙක්ට් එක? I තමයි මේකේ සබ්ජෙක්ට් එක. I is the subject. I eat an orange. eat කියන්නේ verb එක. මම මොකක්ද කරන්නේ? මම දොඩම් ගෙඩිය කනවා. එතකොට eat එක තමයි action එක. an orange කියන්නේ මේකේ object එක. මේ වාක්‍යයේ object එක තමයි an orange කියලා කියන්නේ. එතකොට මේ sentence එකකට නම් object එකකුත් තියෙනවා. මෙන්න මේවට තමයි අපි කියන්නේ simple sentence කියලා. subject verb. සමහර වෙලාවට object එකකුත් තියෙනවා. ඔයා හිතන්න ඕනේ එතකොට මේක ගැන විතර. කොහොමද ඔයා සරල වාක්‍යයක් හදාගන්නේ කියලා. හරි. මොකද මම ඉස්සරහට වීඩියෝස් වලින් ඔයාට කියලා දෙනවා. ඔයා කරපු දේවල් ගැන කියන්නේ කොහොමද? ඔයා දැන් කරමින් ඉන්න දේවල් ගැන කියන්නේ කොහොමද? එතකොට ඔයා මොනවා හරි කරන්න තියෙන දෙයක් ගැන කියන්නේ කොහොමද? ඒ හැමදේම මම ඔයාට කියලා දෙනවා. ඒ වගේම ඒ වාක්‍ය ගැන කියද්දි සබ්ජෙක්ට් එක විදිහට I නැතුව වෙන සබ්ජෙක්ට් ආවොත් ඕනිම සබ්ජෙක්ට් එකක් ආවොත් කොහොමද ක්‍රියාව තියන්නේ කියන එකත් මම ඉස්සරහට වීඩියෝස් වලින් ඔයාට කියලා දෙනවා. අද මම ඔයාට කියලා දෙන්නේ සිම්පල් සෙන්ටෙන්ස් එකක් කියන්නේ මොකක්ද? ඔයා කොහොමද සිම්පල් සෙන්ටෙන්ස් එකක් හදන්නේ කියන එක විතරයි. ඕකේ? හිතන්නකෝ. දැන් ඔයාගේ මෝර්නින් රූටින් එක ගැන කාට හරි කියද්දි ඔයාට කියන්න පුළුවන් මෙන්න මෙහෙම. කොහොමද? I wake up. I wake up. එතකොට අන්න ඒ වාක්‍යයට තියෙන්නේ සබ්ජෙක්ට් එකකුයි verb එකකුයි විතරයි. I wake up. I brush my teeth. I brush my teeth. අන්න ඒකට ඔබ්ජෙක්ට් එකකුත් තියෙනවා. I brush my teeth. මම දත් මදිනවා. සිම්පල් සෙන්ටෙන්ස් එකක්. I brush my teeth. තව එකක් ගමු අපි. ඔයාට කියන්න පුළුවන් I drink water. I drink water. මම වතුර බොනවා. I drink water. Very easy. I drink water. තව එකක් කියන්න බලන්න. I take a shower. I take a shower. මෙන්න මේ වගේ ඔයාට ගොඩක් sentences හදන්න පුළුවන්. මම මෙන්න මේ කියපු දේවල් ටික use කරලා. ඒ හැම දෙයකටම තියෙන subject එකයි verb එකයි. සමහර වෙලාවට object එකකුත් තියෙනවා. වෙන කිසි දෙයක් ඔයා හිතන්න එපා. ඔයා සරල වාක්‍යයක් කියන්නේ මෙන්න මේ ආකාරයට. හරි. හිතන්නකෝ ඔයා travel කරද්දී ඔයාට මෙන්න මේ වගේ ඒවා කියන්න පුළුවන්. කොහොමද? ඔයාට කියන්න පුළුවන් I go to school. I go to school.
I ride a bike. I ride a bike. ඔයා පාරේ යන ගමන් කාර් එකක් දකිනවා. එතකොට ඔයාට කියන්න පුළුවන් I see a car. I see a car. මම කාර් එකක් දැක්කා. මම කාර් එකක් දකිනවා. I see a car. මෙන්න මේ වගේ simple sentences ඔයාට හදාගන්න පුළුවන්. මේක තමයි බේසික්ම දේ. කොහොමද ඔයා simple sentence එකක් හදන්නේ කියලා. එතකොට ඔයාට වෙන කිසි දෙයක් ගැන හිතන්න දෙයක් නැහැ. grammar ගැන ලොකුවට හිතන්න දෙයක් නැහැ. subject එකයි verb එකයි දැම්මා. සමහර වෙලාවට ඔයාට ඕන නම් object එකක් දාලා ඔයාගේ idea එක ඔයාට කියන්න පුළුවන්. හිතන්නකෝ ඔයාගේ hobby එකක් ගැන ඔයාට කාට හරි කියන්න ඕන නම් ඔයාට මෙන්න මෙහෙම කියන්න පුළුවන්. කොහොමද? I play football. I play football. I play badminton. මම badminton සෙල්ලම් කරනවා. I play badminton. I play chess. මම chess සෙල්ලම් කරනවා. I play chess. I watch movies. මම movies බලනවා. I watch movies. ඔයා පොත් කියවනවා නම් ඔයාට කියන්න පුළුවන් I read books. I read books. ඔයා note එකක් ලියනවා නම් ඔයාට කියන්න පුළුවන් I write notes. I write notes. මෙන්න මේ විදිහට ඔයාට පුළුවන් දැන් simple sentences හදන්න. මෙන්න මේ විදිහට ගොඩක් simple sentences ඔයාට හදන්න පුළුවන්. වෙන කිසි දෙයක් ගැන හිතන්න එපා. මෙන්න මේක ගැන විතරක් focus කරන්න. මොකද මම ඉස්සරහා videos වලින් ඔයාට කියලා දෙනවා ඔයා කරමින් ඉන්න ක්‍රියාවක් ගැන, කරපු දෙයක් ගැන, කවුරු හරි දෙයක් කරපු දෙයක් ගැන, කවුරු හරි දෙයක් කරන්න ඉන්න දෙයක් ගැන කියන්නේ කොහොමද කියන එක. I think අද වීඩියෝ එකෙන් මම කියලා දුන්නා ඔයාට simple sentence එකක් හදාගන්න විදිහ. I think go and try to make simple sentences.